යහළුවනේ අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එක්තරා කාලයක රජරට පෙදසේ හරි අපූරු ගමක ගමරාල කියලා නිහතමානී මිනිසෙක් ජීවත් වුණා. එයාගේ එකම අඩුව වුණේ ගෙදරට අලුත් වංගෙඩියක් නැතිකමයි. ආමිනේ අද නම් මම කොහොම හරි අර කළු කලෙන් කැපුව වංගෙඩිය ගේනවාමයි. ඒක ලස්සන බලන්නකෝ. අපේ මුළු කුස්සියෙන් බැබලේ එක තිබ්බාම මම මේ පාරේ ගිහින් කලින්ම වැඩේ ඉවර කරලා එන්නම්. අද ඉඳන් මේ කොටන්න හරි ලේසි වෙයි මගේ රත්තරන් හාමිනේ. හැබැයි ඒක බර ඇති. මට තනියම උස්සන්න පුළුවන් වෙයිද? මොනවා වුණත් මම ඒක අද කරලමයි නවතින්නේ. ගමරාල ගල්වඩුව ළඟට ගියේ හිතේ ලොකු සතුටකින්. ඒත් ඒ දැවැන්ත වංගෙඩිය දැක්කම එයාගේ හිතේ පොඩි බයක් ඇති වුණා. අපේ මේකේ මහත මේක නම් මහා රාජෙක් වගේනේ වඩුව. මම හිතපු එකටත් වඩා මේකේ වැඩ ඉවර කරලා තියෙන්නේ හරිම ලස්සනට. බලන්නකෝ මේ ගලේ සීතල. ඇත්තටම මේක අපේ ගෙදරට ලොකු වාසනාවක්. ඒත් මම කොහොමද මේක කරට ගන්නෙ? බර දරා ගන්න පුළුවන් වෙයිද? කමක් නැහැ. හිතේ ශක්තිය තියනවා නම් මට මේක ගෙදරටම ගෙනියන්න පුළුවන්. මින් සිද්ධ වෙන්න ඕනේ ඔබට මේ වගේ වටිනා දෙයක් මට දුන්නට. අවුව රත් වීගෙන එද්දි වංගෙඩියේ බර ගමරාලගේ ශරීරයට දැනෙන්න ගත්තා. හැම අඩියක්ම තිබ්බේ බොහොම අමාරුවෙන්. මේක මහා කන්දක් වගේ බරයිනේ දෙවියනේ. අර පෑරිලා වගේ දැනෙනවා. ඒත් මම නවතින්නේ නැහැ. තව ටිකයි ගමරාල, තව ටිකයි. ආමිනේ මඟ බලාගෙන ඇති. බුදු සරණයි දෙවි පිහිටයි. මට මේ ගමන ඉවර කරන්න ශක්තිය ලැබේවා. මොකද මේ වංගෙඩිය මගේ පස්සෙන් ඇවිත් මට ගහන්නේ. ඒ වංගෙඩියෝ මම උඹව උස්සගෙන යනවා මිසක් උඹ මට ගහන්න එපා. වෙහෙස වැඩිකමට ගමරාලට නියම සිහිය නැති වුණා. Taman යනකොට වංගෙඩිය පස්සට වැදී එන එක එයාට මහා කරදරයක් වුණා. උඹ හිතුවද මම උඹට බයයි කියලා? ඇයි උඹ මගේ කකුල්ලට අනින්නේ? මම උඹව සල්ලි දීලා ගත්තේ මට ආදරය කරන්න මිසක් මෙහෙම ගුටි කන්න නෙවෙයි. හරි. එහෙනම් උඹ උඹේ පාඩුවේ ඵලයන්. මම මගේ පාඩුවේ යනවා. ඇයි බැරි? පාර දිගේ පෙරලි උඹට යන්න පුළුවන්. උඹ මට වඩා හයියයිනේ. ඵලයන් බලන්න ඉස්සරහට. මෙන්න මම උඹව මෙතනින් පෙරලනවා. බලමු කවුද දිනන්නේ කියලා. ගමරාල හිතුවේ වංගෙඩියට තනියම පාර හොයාගෙන ගෙදරට යන්න පුරුවන් කියලා. ඔහු එය පල්ලමට තල්ලු කළා. ඔන්න ඵලයන් බලන්නකෝ යන වේගය හරිම සූර්යයා. හරියටම ගෙදර ඉස්සරහටම ඵලයන් වංගෙඩියෝ. දැන් මගේ යකට හරි සැහැල්ලුයි. කරේ බරත් ඉවරයි. වමට හැරෙන්න එපා. කෙලින්ම යන්න කඩේ ගාවින්. ඔබට කකුල් නැති වුණාට හරි හයියෙන් පෙරලෙන්න පුළුවන්. අන්න යනවා. අර ලඳු කැලිය අස්සට නේද ගියේ? වංගෙඩිය ගිය දිශාව හොයාගන්න බැරුව ගමරාල මම්මුලා වුණා. හිතේ තිබ්බ සතුට බියට හැරුණා. ඕ මේක මෙතන නේද ගියේ? ඇයි මට පේන්නේ නැත්තේ? දෙවියනේ මම හාමිනේට මොකද්ද කියන්නේ? සල්ලිත් ඉවරයි වංගෙඩියත් නැහැ.
වංගෙඩියෝ කතා කරපං. ඔබ කොහේ හරි හැංගුණාද? අර මෝඩ වඩුව මට දුන්නේ හිතුවක්කාර වංගෙඩියක්ද කොහෙද? මම මහන්සියෙන් කර තියාගෙන ආපු එක මේ වගේ වලක වැටුණාද? මට තිබුණා තව ටිකක් ඉවසලා මේක උස්සගෙන යන්න. හාමිනේ බලාගෙන හිටියේ අලුත් වංගෙඩියේ කොටන හඩ අහන්න. ඒත් ගමරාලා ආවේ හිස් අතින් මලානික මුහුණකින්. හාමිනේ මම ආවා. ඒ වංගෙඩිය ඒක මට කලින් ගෙදර එන්න පිටත් වුණා. මම පල්ලමෙන් තල්ලු කළා. එයා හරි වේගෙන් ආවේ. තාම ඒක හම්බුනේ නැද්ද ගෙදර මිදුලේ තිබිලා? මම හිතුවේ ඒක බුද්ධිමත් වංගෙඩියක් කියලා හාමිනේ. දැන් අපට අලුත් එකක් ගන්න සල්ලිත් නැහැ. රාත්‍රිය උදා වුණා. කළුවරේම ඔවුන් දෙන්න ගල් මුල් අස්සේ වංගෙඩිය සෙව්වේ මහත් වේදනාවෙන්. ඔය පඳුර අස්සේ බලන්න හාමිනේ. ඒක එතන ඇති. අකුල් රිදෙනවා. ඒත් මට මේක හොයා ගන්න ඕනේ. මම කොච්චර මෝඩයෙක්ද කියලා දැන් මට හිතෙනවා. දෙවියනේ මගේ වරද මට සමා වෙලා එක පෙන්නලා දෙන්න. අර බලන්න අතන කළු පාට මොකද්ද පේනවා? නෑ ඒක නිකම් කළු ගලක් විතරයි. අන්තිමේදී මඩවලක වැටිලා තිබුණු වංගෙඩිය ඔවුන්ට හමු වුණා. ගමරාල ඊළඟ දනින් වැටුණි Tamanගේ අනුවණකම ගැන හඩමින්. අනේ මගේ රත්තරන් වංගෙඩියෝ. ඔබ මෙතනද හිටියේ? මම කොහොමද උඹට තනියම යන්න කිව්වේ? මට සමා වෙන්න. මේක මඩෙන් නෑවිලා. හරියට මම කරපු වැරද්ද වගේමයි. හාමිනේ මම ආයේ කවදාවත් මෙහෙම මෝඩ වැඩ කරන්නේ නෑ. දැන් මම මේක කර තියාගෙනමයි ගෙදරට ගෙනියන්නේ. මිනිස්සුන්ට වගේ සජීවී නැති දේවලට අණ දෙන්න ගිය එක මගේ වැරද්ද. අන්තිමේදී වංගෙඩිය ගෙදරට ආවා. ගමරාල ඉගෙන ගත්තා ඕනෑම වටිනා දෙයක් ලබා ගන්න මහන්සිය සහ කැපවීම අත්‍යවශ්‍යයි කියලා. බලන්න හාමිනේ දැන් මේක කොච්චර ලස්සනද කියලා. අද ඉඳන් මේ වංගෙඩිය අපේ ගෙදරට ලොකු සතුටක් ගේ. මහන්සි නොබලා වැඩ කරන එකේ වටිනාකම මම දැන් දන්නවා. ගමේ මිනිස්සුන්ටත් මේක හොඳ පාඩමක් වෙයි. කොහාමිනේ අර වී ටික ගේන්න. අපි මුලින්ම මේක පාවිච්චි කරමු. අපේ ගෙදර අගහිකම් නැති වී මේ වංගෙඩිය වගේම ශක්තිමත් වෙන්න ඕනේ. යහළුවනේ අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. නැවත අලුත් කතාවකින් හමු වෙමු.